වැඩිලා තමයි මේ පල්ලමට ගියේ. එන්නුවන් ඉතින් ඒ වෙලාවේ තමයි ඉවරයි කියලා. සීයේ වෙලාව සැල බලලා තාම ඉන්නවා. මේ වෙලාවේ මුළු රටක් කතා කරන්නේ ඇල්ල සිදු වූ බස් රථ අනතුර ගැන. ඉතින් අඩි 500කට වගේ ප්‍රපාතයකට පෙරලිච්ච මේ බස් අනතුරේ ඇත්තටම මොකද්ද උනේ කියලා බස් එකේ හිටපු කෙනෙක්ගෙම අපිට තොරතුරු අහන්න දකින්න ලැබුණා. ඉතින් දැන් මම ඔයාලට දාන්න යන්නෙත් ඒ වීඩියෝ එකම තමයි. එතකොට ඔයාටත් අහගන්න පුළුවන් ඇත්තටම බස් එකේදී මොකද්ද සිද්ධ වුනේ, කොහොමද මේ අනතුර සිද්ධ වුනේ කියලා. ඉතින් මේවන් අනතුරක් ඉදිරියේදී සිදු නොවේවා කියලා වගේම ඉක්මනින්ම සියලු රෝගීන්ට සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. පුළුවන් තරම් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවට ෂෙයා කරන්න. ඉතින් ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. අපි දැන් බලමු ඇත්තටම මොකද්ද උනේ, මොකක් වෙලාද මේ බස් එක පෙරළුනේ කියලා බස් එකේ ගමන් කරපු මගියෙක්ගෙම මේ ගැන අහලා. ඔහුත් මේ වෙන විට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ගන්න ගමන් ඉන්න රෝගියෙක් වෙලා ඉන්නේ. ඉතින් ඔහුගෙන් අපි අහලා බලමු මොකද්ද උනේ කියලා. ඇල්ලාරි වංගුවක් ගාවින් කිව්ව බ්‍රේක් නැහැ ඊයේ. වහිටි බොනට උඩ. මම බොනට් එකට ඒකට කතා කරද්දී හිටියා. එන්න කිව්වා ඩ්‍රයිවර් කිව්වා. ඩ්‍රයිවර් කිව්වේ බ්‍රේක් නැහැ කිව්වා. ඊට පස්සේ කොන්දොස්තර තිනා වුණා. ඊට පස්සේ අර අහපල කට්ටිය හිටියා. එතන හැබ සීට් එකේ කෙනෙක් හිටියා. ඒක තිනා වුණා බොරු කියන්න බෑ කියලා. ඊට පස්සේ දෙවෙනි වංගෙත් ආවා නෑ ඇත්තට බ්‍රේක් නැහැ කියලා එකපාරට හපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ මේ ඇත්තටම බ්‍රේක් නැහැ කියලා. ඉස්සර වාහනයක් ආවද? ඉස්සර වාහනයක් ආවේ. ඒක වැඩිලා තමයි මේ පල්ලමට ගියේ. එන්නුවන් ඉතින් ඒ වෙලාවේ තමයි ඉවරයි කියලා. සීයේ වෙලාව සැල බලලා තාම ඉන්නවා. දැන් හොස්පිටල් එකට යනකම් වට 100 තිබුණේ නැද්ද? හොස්පිටල් එක යනකම් කියන්නේ වැටිලා විනාඩි 5ක් විතර 100 තිබ්බේ නැහැ. ඊට පස්සේ පොඩි කෙනෙක්ට ඒ පොඩි කෙනෙක්ට ඒ කෑ ගන්න සද්දෙත් නැගිටිලා. ඒ පොඩි එක අතරින් අරගෙන නැගිටින්න බෑ මට. ඒ බඩ ගාගෙන ඉන්නේ පොඩි එක අතරින් අරගෙන මේ කිව්වා මේ උඩට කෑ ගහලා මේ පොඩි ළමයි කෙනෙක් මන්ට එන්නේ කියලා. ඊට පස්සේ තමයි ස්කීප් එකෙන් ආවේ.